හෙල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට මොකද වෙන්නේ ඉතින් මොන අද මම ඔයාලට ගෙන තියෙන සුපිරි 5K ඇක්ෂන් කැමරාවක් ඉතින් ගයිස් මෙන්න මේ K10 එක පාවිච්චි කරලා තමයි අපිට මෙන්න මේ කැමරාව වතුර යට යූස් කරන්න වෙන්නේ. වත් බිගිනර් කෙනෙක් නම් ඔයාලට මේ කැම් එක ගොඩක් වටී කියලා මම හිතනවා. ඒ වගේම YouTube channel එකක් අලුතින් පටන් ගත්ත කෙනෙකුට, ඒ වගේම දැනටම channel එකක් කරගෙන යන කෙනෙකුට ඉතින් මේ කැම් එකෙන් ගොඩක් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගොඩම GoPro එකට සමානයි. ඉතින් GoPro එක තරම් නම් නැහැ. හැබැයි අපේ බජට් එකට සෙට් වෙන සුපිරි කැමරාවක් මේක. ඉතින් මේ කැමරාව ගැන අපි ඉස්සරහට කතා කරමු. මේක ගැන full review එකක් මම කරනවා. ඒ වගේම මේ කැමරාව waterproof කැමරාවක්. ඉතින් කේසින් එකකුත් එක්ක එන්නේ. ඒ කේසින් එක පාවිච්චි කරලා අපිට මේ කැමරාව මීටර් 30ක් යනකම් වතුරට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම සුපිරි කැම් එකක් මේක. GoPro එකක් ඒ වගේම හොඳ කැමරාවක් ගන්න සල්ලි නැති කෙනෙකුට ඉතින් මේ කැමරාවෙන් හොඳ වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. වත් මේ කැමරාව ඉතින් try කරලා බලන්න. මේ වීඩියෝ එක බලන්න ඉවර වෙනකම් මේ කැමරාව ගන්න තියෙන්නේ කොහෙන්ද? ඊට පස්සේ මේක මුදල සම්පූර්ණ විස්තරයක් මම මේ වීඩියෝ එකේ කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම ලොකුවට රිවිව් කරන කෙනෙක් නන් නෙමෙයි. ඉතින් මට හිතුණා මේ කැමරාව ඉතින් මම ඕඩර් කරපු නිසා මේක ගැන අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි එහෙනම් මේ කැමරාව අන්බොක්ස් කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේක වතුර යට පාවිච්චි කරන විදිය මේ හැමදේම මම ඔයාලට කියලා දෙනවා. හොඳින් හරි ගයිස්. අපි දැන් මේක වතුර යටත් දාලා තියෙන්නේ. ඉතින් බලමු මේක මොන වගේ කැමරා ක්වොලිටි අද තියෙන්නේ. කොහොම ඔයාලට වීඩියෝ එකේ දාන්නම්. ඉතින් අපි බලමු මේ කැමරාවෙන් හොඳ වැඩක් කරගන්න පුළුවන් වේද? ඉතින් මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ආව subscribe කරලා තියාගන්න. ඉතින් වැඩි කතාවක් නැහැ guys. අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කැමරා එක මට හම්බුනේ. මේක මම ඕඩර් කරේ ඩරාස් එකෙන්. අපි එහෙනම් මේක අන්බොක්ස් කරගෙන බලමු. මොන වගේ කැම් එකක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මෙන්න මේ තියෙන්නේ අපේ 5K action කැමරාව. ඉතින් guys මේක 4K කැමරාවක් නෙවෙයි මේක 5K action කැමරාවක්. ඉතින් මම හිතනවා මේක නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා වගේ තියෙනවා. මම හිතනවා ඉතින් ඇතුලේ මේක ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති කියලා. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මොනවද මේකේ තියෙන්නේ. මේකට මොනවද හම්බ වෙන්නේ. ඒ හැමදේම අපි කතා කරමු. මෙන්න මේ වගේ මේකෙන් කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ටිකක් මෙයාලා දීලා තියෙනවා. හරි අපි මේක ඉතින් අන්බොක්ස් කරගෙන බලමු එහෙනම්. මේ බොක්ස් එකේ මේක සඳහන් කරලා තියෙනවා මෙයාලා 5K Ultra HD කියලා. ඒ වගේම 170 angle lens එකක් තියෙනවා. 2 inches screen එකක් තියෙනවා. ඒ වගේම Wi-Fi support, waterproof කියලා මෙයාලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ බොක්ස් එකේ අනිත් පැත්ත බලුවොත් අපිට මෙන්න මේ වගේ details ටිකකුත් මෙයාලා දීලා තියෙනවා. මම ඉතින් මේක ගැන සඳහන් කරන්න යන්නේ නැහැ. අපි වීඩියෝ එක කරන ගමන් ඉතින් කතා කරමු මේ හැම දෙයක්ම ගැන. මම හිතනවා ඉතින් මේක ගොඩක් බජට් එකට සෙට් වෙන කැමරාවක් වෙයි කියලා. ඉතින් GoPro එකක් ගන්න මුලදී ගොඩක් අය ඉතින් සල්ලි නැහැ. ඉතින් ඒ නිසා තමයි මමත් මේ කැමරාව ඕඩර් කරේ. ඉතින් අපි බලමු ඉතින් මේකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙයි. හරි guys එහෙනම් අපි මේක ඕපන් කරගෙන බලමු මොන වගේද මේක ඇතුළ කියලා. ඉතින් අපිට මුලින්ම මෙන්න මේ විදියට තමයි අපි බොක්ස් එක ඕපන් කරාම අපිට මේක හම්බ වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක ගොඩක් කුරුබුවිට කැමරාවක් ඇත්තටම. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේක ඉතින් ඩබල් ස්ක්‍රීන් මේකේ ඉස්සරහා වගේම මේ පිටිපස්සෙත් ස්ක්‍රීන් එකක් තියෙනවා. මේක මේ බෑක් ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එකක්. ඉතින් ඇත්තටම මේ ගොඩක් කුරුබුවිට කැමරාවක්. ඉතින් අපිට ගොඩක් මේක වැදගත් මේකේ සෙල්ෆි වීඩියෝ එකක් කරද්දී ඉතින් අපිට මේක මෙන්න මේ ඉස්සරහ ස්ක්‍රීන් එක තියෙන නිසා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් හොඳයි කුරුබුවිටි. ලොකු බරකුත් නැහැ. මෙන්න මේ කේසින් එකත් එක තමයි මේක වතුර යට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේක ගලවගෙන මෙන්න මේ විදිහට තමයි මේක ගලවන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ කේසින් එකෙන් මෙන්න මේ කැමරාව මෙන්න මේ විදිහට ගත්තම ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් චූටි ගොඩක් පොඩි කැමරාවක්. මේකෙන් ඉස්සරහට මම මේකෙන් වීඩියෝ කරනවා. ඔයාලට මේක වීඩියෝ ඉතින් මේ දිගටම නැදලා හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක වතුර යට පාවිච්චි කරන විදිය ඊට පස්සේ
මේක කොහොමද මේක නෝමල් අපිට පාවිච්චි කරද්දි මේක හැමදේම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මෙන්න මේ වගේ කැමරාවක් තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඊට පස්සේ මේ කැමරාවත් එක්ක මේක වෝටර් ප්‍රූෆින් කේසින් එක මෙන්න මේක. ඉතින් මේකත් එක්ක අපිට හම්බ වෙලා තියෙනවා ආයේ මේක charge කරන්න charging cable එකක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ අපේ tripod එකට set කරගන්න කැමරාව විතරක් අර කේසින් එක නැතුව මෙන්න මේක පාවිච්චි කරලත් අපිට මේක tripod එකකට set කරගන්න පුළුවන්. ඉතින් තව මේකේ තියෙනවා විශේෂම දෙයක් තමයි මෙන්න මේකේ මෙන්න මේ රිමෝට් එකක් හම්බ වෙනවා අපිට. මේ රිමෝට් එකෙන් අපිට මේකේ ෆොටෝ කැප්චර් කරන්න, ඒකම වීඩියෝ කැප්චර් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටිනවා, ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේකත් අපිට හම්බ වෙන නිසා ගොඩක් ලොකු වාසියක් තමයි. ගොඩක් අයිටම්ස් මෙයාලා ඒවල තියෙනවා. අපිට අතර මේ ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා මේ කැමරාවත් එක්ක. ඉතින් ගොඩක් වටිනවා. මම හිතන්නේ මේ ගානට මේක ඇත්තටම සෑහෙන්න වටිනවා. විශේෂයෙන්ම කැමරාව ඉතින් ගොඩක්ම ඉතින් හරි ගයිස්. අපි ඉතින් කැමරාව ගැන කතා කරමු. ඉතින් ගයිස් ගොඩක් ඇක්ෂන් කැමරාවල අපිට මෙන්න මේ ඉස්සරහා ස්ක්‍රීන් එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. පිටිපස්සේ මෙන්න මේ බෑක් ස්ක්‍රීන් එක විතරයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක අපිට ඉස්සරහත් ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඉතින් සෙල්ෆි වීඩියෝ කරන නිසා ඉතින් මේක ගොඩක් වටින කැමරාවක් වෙයි. ඉතින් හරි ගයිස් අපි මේක ඔන් කරගමු. අපි මුලින්ම මෙතන මෙමරි කාඩ් එකක් දාන්න තියෙන මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. අපි මෙන්න මේ විදිහට ඉතින් මෙමරි කාඩ් එක මේකට දාගමු ගයිස්. ගයිස් මේ 256GB මෙමරි කාඩ් එක මම ඕඩර් කරේ ටෙමු එකකින් රුපියල් 1300කට වගේ ගත්තේ. ඉතින් ගොඩක් අඩුවට ඔයාලට ටෙමු එකෙන් මේක ඕඩර් කරගන්න පුළුවන්. මේක 5K වීඩියෝ රෙකෝඩ් වෙන ඔයාලා මේකට 3264 වගේ පොඩ ලොකු මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන්න. ඉතින් ගයිස් ඔයාලට මේක HD out එකක් වගේම charging port එකක් මෙතන බලා ගන්න පුළුවන්. මේ කැමරාව on කරගෙන බලමු අපි. මෙන්න මෙතන තියෙන මෙන්න මේ බටන් එකෙන් අපිට මේ කැමරාව on කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. වෙල්කම් කියලා මේ කැමරාව on වෙනවා ගයිස්. ඉතින් හරි මෙන්න මේ විදිහට තමයි මේ කැමරාව on වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේක ඇත්තටම කැමරාව ගොඩක් හොඳයි. මෙන්න මේ වගේ කැමරාව ක්වොලිටියක් මේකේ ඇත්තටම කැමරා ක්වොලිටිය හොඳයි. මේකේ සෙටින් මුකුත් හදලා නැහැ. මේකේ සෙටින් වලින් ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් ඔයාලට. මේකේ EIS ඔන් කරගත්තම මෙන්න මේ වීඩියෝ එකක් කරද්දී වුණත් මේක ගැස් වුණත් අපිට මේ වීඩියෝ එක ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගොඩක් හොඳයි. සුපිරි ඇත්තටම කැමරා එක ගොඩක් ක්වොලිටි වීඩියෝ එක කරගන්න සුපිරි තත්ත්වයේ තියෙනවා. ගයිස් මම මේ වීඩියෝ කරන්නේ මේ 5K ඇක්ෂන් කැමරාවෙන්. මේකෙන් කරන වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයාලට ගෙන්නනම්. මේක මේ ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එකක් ගයිස්. ඔයාලට පේනවා ඇති. දැන් මේ විදිහට තමයි ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේ කැම් එක ගොඩක් ක්වොලිටි ගයිස්. සුපිරි කැම් එකක් තියෙන්නේ. අපි මෙන්න මේක දැන් normal photo mode එක තියෙන. අපි මේක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් normal video, slow motion, time lapse video, normal photo, automatic photo, brush photo, time photo. ඉතින් wifi වලට කනෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට app එක download කරගන්න ඔයාලට මෙන්න මේ වගේ පහසුකම් මේ කැම් එකේ තියෙනවා. මෙන්න මේ විදිහට video mode එකට දාලා මේක switch එක press කරාම අපිට බලා ගන්න පුළුවන් guys. මෙන්න මේ විදිහට මේක on video on වෙනවා. ඉතින් අපිට මේක zoom කරගන්න පුළුවන් guys. මෙන්න මේ වගේ ඇත්තටම ගොඩක් සුපිරි මේක. ඇත්තටම ගොඩක් වටිනා බජට් කැමරාවක් කිව්ව මම ඒකයි. GoPro එකකින් ගන්න වැඩ ටික මේකෙන් අපිට අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් guys. ඉතින් අපිට
GoPro එකක් ගන්නකම් මේ වගේ කැමරාවකින් අපිට සුපිරිම සුපිරි වැඩ ටිකක් කරගන්න පුළුවන් ඒක මම විශ්වාස කරනවා. ඉතින් guys ඔන්න මේ කැමරාව අපි වතුරට දාන්න යන්නේ. අපි බලමු මොන වගේ දෙයක් වේවිද කියලා. මේ කැමරා එක නම් වැඩ කරනවා. ඔයාලට මම පේනවද දන්නේ නැහැ. මේක සවුන්ඩ් ක්වොලිටි එකත් මම ඉතින් ඔයාලට චෙක් කරලා කියන්නම්. මේකට ඔයාලට මයික් එකක් යූස් කරන්න පුළුවන් guys. ඉතින් guys අපිට මෙන්න මේ ස්ක්‍රීන් එක මාරු කරගන්න ඕන නම් අපිට මෙන්න මේ බටන් එක ලෝන් ප්‍රෙස් කරගෙන අපිට මේ ස්ක්‍රීන් එක මාරු කරගන්න පුළුවන් guys. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් guys මේකට එක්ස්ට්‍රා බැටරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඕඩර් කරද්දී ඔයාලට මේකේ ඔප්ෂන් ටිකක් දෙනවා. මේකෙන් ඉතින් ඔයාලට කැමති ඔප්ෂන් එකක් තෝරලා ඔයාලට ඒ විදිහට ගන්න පුළුවන්. ඒ නැත්නම් guys මේකට වෙනම එක්ස්ට්‍රා බැටරි ගන්න තියෙනවා. ඉතින් ඔයාලට මේකට එක්ස්ට්‍රා බැටරියක් පාවිච්චි කරන්න පුළුවන්. මේක බැටරියක් මිනිත්තු 60ත් 90ත් අතර වැඩ කරනවා කියලා තමයි මෙයාලා කියන්නේ. guys මම මේ දැන් දාගෙන තියෙන්නේ 5K 30. ඉතින් ඔයාලට මේක වෙනස් කරගන්නත් පුළුවන්. මෙන්න මේ setting වලින් ගියාම මෙන්න මේ විදිහට ඔයාලට මේක වෙනස් කරගන්න. කැමරා එක නම් සුපිරි guys. ඉතින් කියන්න දෙයක් නෑ. කැමරාව නම් පට්ටම quality. ඉතින් guys මේක ගැන මේ ලොකු වෙලාවක් අරගෙන මම මේ වීඩියෝ එක කරන්නේ. මේක ඇත්තටම ගොඩක් සුපිරි කැමරාවක්. මමත් හිතුවේ නෑ guys මේක මෙච්චරම හොඳ කැමරාවක් වෙයි කියලා. මමත් ඕඩර් කරා. ඉතින් මම හිතුවේ මම ඕඩර් කරේ guys මේක ඉතින් YouTube කරන්නම තමයි මට මම පොඩියට YouTube channel එකක් කරන්න පටන් ගත්ත නිසා guys මට හිතුණා ඉතින් මුලදී GoPro එකක් ගන්න අපිට ඉතින් ලොකු මුදල් ප්‍රමාණයක් මේ කරන්න බෑ guys. ඉතින් ඒක නිසා මම හිතුවා මේ කැමරා එක ගොඩක් වටින කැමරාවක් වෙයි කියලා. ඉතින් ඒ වගේම guys මේ කැමරා එක ගෙනල්ලා මම මේක ඕපන් කරලා මේක බැලුවට පස්සේ මට හිතුණා guys ඇත්තටම සුපිරි කැමරාවක් මේක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම මේ දැන් ටික වෙලා මේක පාවිච්චි කරලා ඉතින් බැටරියත් මේ ගොඩක් අය කියන ඇක්ෂන් කැමරා වල බැටරිය 60 ගාලා බහිනවා. ඉතින් එහෙම දෙයක් නෑ guys. මම හිතනවා මේකෙන් විනාඩි එයාලා කියන විදිහට මිනිත්තු 60ත් 90ත් අතර පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම මේ කැම් එක ගෙනාවට පස්සේ මට හිතුණා guys ඇත්තටම මං කරේ ඒ කියන්නේ ඇත්තටම guys මම මේක ගත් එක මට ගොඩක් වටිනවා කියලා. මොකද මේකෙන් සුපිරියර් වීඩියෝ ටිකක් කරගන්න පුළුවන් ඒ ඉස්සරහට ඉතින් ට්‍රැවලින් කරන්න. guys මේක ස්පෝට් කැමරාවක් වුණාට ඉතින් අපිට YouTube කරන්න බැරි කමක් නැහැ මේක. ඉතින් අපිට මේකේ සුපිරියටම වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දිගටම ඇදලා හිටියොත් බලා ගන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම දානවා මේකෙන් කරන්න පුළුවන් වීඩියෝ මේකෙන් කරන වීඩියෝ මේ වීඩියෝ එකේම. ඉතින් ඔයාලා බිගිනර් කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් කැමරා අඩුවට කැමරාවක් හොයනවා නම් guys මේ කැමරා එක සුපිරි. ඉතින් මම දැන් මේ කැමරාව ඉතින් මම දැන් මේක බයි කරලා තියෙන නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ නැත්නම් මම රිවිව් කරන්න කෙනෙකුත් නෙමෙයි ලොකුවට. ඉතින් මේකත් එක බැලුවම guys ඒ කියන්නේ අපේ බජට් එකට මේක සුපිරි කැමරාවක්. මම මේ කැමරාව guys මම ඕඩර් කරේ ඔප්ෂන් 1 එක. ඉතින් guys මේක මට වුණා රුපියල් 13900ක වගේ මුදලක් මට මතක විදියට. ඉතින් මේකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. මම මේක ගන්න පුළුවන් ලින්ක් එක ඔයාලට පල්ලෙහින් දාන්නම්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක ඕඩර් කරගන්න guys. මේක AliExpress එකේ තියෙනවා, Daraz එකේ තියෙනවා. ඉතින් මම මේක ලින්ක් දාන්නම්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් AliExpress එකේ ඕඩර් එකක් දාද්දි ගොඩක් අය බයයි. මොකද මුලින් මුදල් ගෙවන්න ඕනේ. ඉතින් guys Daraz එකෙන් දැම්මම අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට cash on delivery පහසුකම තියෙන නිසා මේ වගේ කැමරාවක් වුණත් අපිට cash on delivery දාලා අපිට ඉතින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් guys. ඉතින් බලන්න සුපිරි කැමරාවක් guys. මේක ඇත්තටම නියමයි. සුපිරියට වැඩක් ගන්න පුළුවන් කැමරාවක්. ඉතින් ඔයාලත් ඕඩර් කරලා බලන්න මේකෙන් මොන වගේ වැඩක් කරන්න පුළුවන් වේද කියලා. මේකේ guys EIS mode කියලා එකක් තියෙනවා. ඉතින් ඒක on කරගන්න අනිවාර්යෙන්. මේක මොකද මෙන්න මෙහෙම හෙල්ලෙද්දි මේකේ යාලා මේකට ඒ පහසුකම දීලා තියෙනවා. ඉතින් අපේ වීඩියෝ එක ගොඩක් හෙලවෙන ගතිය මේකෙන් අඩු කරලා දෙනවා ඒ EIS mode එක on කරගත්තම. මෙන්න මෙතනින් තමයි guys මේකට බැටරි අපිට ඕන නම් දාගන්න තියෙන්නේ. ඒක ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතනින් අපිට බැටරියක් උනත් මෙතනින් අපිට දාගන්න පුළුවන්. බැටරියක් ඕඩර් කරලා තියාගත්තා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මොකද කැමරාව ගොඩක් වටින කැමරාවක් මේක. රුපියල් 13000 ඇත්තටම රුපියල් 14000ක් කියමුකෝ අපි. රුපියල් 14000කට නම් සුපිරියටම වටින බජට් කැමරාවක් මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න guys.
මෙන්න මේ ට්‍රයිපෝඩ් එකක් මම ඕඩර් කරේ ටෙමු එකෙන් guys. ඉතින් මේක ඔයාලට පේනවා ඇති සුපිරි ට්‍රයිපෝඩ් එකක්. ඉතින් මේක මට උනේ රුපියල් 1500ක් වගේ පුංචි මුදලක්. ඉතින් ඔයාලත් ටෙමු එකෙන් මේ වගේ ඕඩර් එකක් දාගන්න ඔයාලට ලාභයි. ඔප්ෂන් 1 එකේ කියන්නේ ඔප්ෂන් 1 එක තමයි රුපියල් 14000ක් වගේ වෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක ඔයාලට කැමති විදිහට බලලා ගන්න පුළුවන් guys. ඉතින් අනිවාර්යෙන් මේක try කරන්න කියලා මම කියනවා. ඉතින් අලුතින් YouTube පටන් ගන්නපුව පටන් ගන්න හිතන් ඉන්න කෙනෙකුට අනේ අපිට කැමරාවක් නැහැ නේ කියලා ඉතින් දුක් වෙවි ඉන්න දෙයක් නැහැ guys. දෙයක් order කරගත්තොත් ඔයාලා ඉතින් YouTube කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් හොඳ ෆෝන් එකක් අතද කාලේ මේ වගේ කැමරාවක් තියෙන ඉතින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් ෆෝන් එකක්වත් නැහැ guys. මේ මුදල රුපියල් 14000කට මෙච්චර හොඳ කැමරාවක් ඒ කියන්නේ මෙච්චර හොඳ මේ වගේ වැඩක් ගන්න පුළුවන් ෆෝන් එකක්වත් ගන්න නෑ guys රුපියල් 14000කට. ඉතින් මේක පට්ටම් විදියට වටිනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේක try කරලා බලයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහසත් මේකට comment එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම. ඉතින් guys දිගට බලන්න ඇදලා ඉන්න මේකේ සම්පූර්ණ වීඩියෝ එක මේකින් කරන වීඩියෝ මම ඔයාලට දාන්නම් මේක වතුර යට. ඒ හැමදේම මම ඔයාලට දාන්නම්. ඉතින් guys අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක ඇදලා ඉන්න. මේක මොනවා වගේද කියලා බලමු. වතුර යට බලන්න මාව වෙනේද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් අපි try කරලා බලමු. ගයිස් ඉතින් මේකෙන් කරන වීඩියෝ එක මම ඉක්මනටම ඔයාලට ගේන්නම්. මම පුළුවන් වුණොත් මේ වීඩියෝ එකට මේක ඇඩ් කරලා දානවා ගයිස්. නැත්නම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මේ පිළිබඳව මේකෙන් කරන වීඩියෝ එකේ quality එක මොන වගේද ඉතින් ඒ හැමදේම බලා ගන්න පුළුවන් වෙයි ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න ගයිස්. ළඟදිම මේකෙන් ඔයාලට මේකෙන් කරපු වීඩියෝ එකකුත් එක්ක මේක ගැන තව විස්තර මම ඔයාලට අරන් එන්නම්. ඉතින් guys අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න මේකෙන් කරන වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි ඒකත් එක්ක හම්බ වෙමු guys. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට thanks. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරන්න guys. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.